මෙන්න මෙයා ගැන චූටි වීඩියෝ එකක් කරන්න කියලා හිතුණා. ඊට කලින් කියන්න ඕන දැන් ඕස්ට්‍රේලියාව යන්නේ ඔටම් එක. එතකොට මේ අපේ ගෙදර වත්තේ පිටිපස්ස තාම අපේ වැට ගහලා නැහැ. අලුතින් හැදෙන ගෙවල් තියෙනවා. දැන් යන්නේ ඕස්ට්‍රේලියාවේ ඔටම් එක. එතකොට ඔටම් එකේ දැන් මැද හරිය වගේ යන්නේ. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ කාලේ පරිසරය සීතලයි. දැනුත් ඉක්මනට ඉර බහිනවා. එතකොට ඉර පායන තුදේට ටිකක් වෙලා යනවා. ටෙම්පරේචර් එක උනත් ගත්තොතින් දැන් අද සෙල්සියස් අංශක 19. එතකොට ෆීල්ස් ලයික් නිකන් 18 වගේ. එහෙම වෙන්නෙත් වින්ඩ් එක තියෙනවා. එතකොට එළිය සීතලයි. ඉතින් මේ කාලෙට දැන් සමර් එක ස්ප්‍රින්ග් එක සමර් එක වෙද්දි ගොඩාක් මල් පිපෙන එක ජාති මල් පරිසරය හරිම ලස්සනයි දකින්න. නමුත් ඔටම් එක වින්ටර් එක වෙද්දි සාමාන්‍යයෙන් ඒ කාලෙට තියෙන මල් අඩුයි. ඒ කියන්නේ ඒ කාලෙට පිපෙන මල් ජාති අඩුයි. පරිසරය කූල් වෙනවත් එක්කම. නමුත් මෙන්න මෙයාව මට හම්බුණා. එතකොට බනින්ස් වලත් තියෙනවා දැන් මේ කාලේ දැන් ඔටම් එක කිට්ටු වෙද්දී බනින්ස් වල එහෙම හරියට මේකේ එක එක ಜಾති පාට තියෙනවා. එතකොට සුදු රතු දම් පාට මේ එක එක පාටේ හරිම ලස්සනයි. අනිත් එක තමයි මේ දැන් මේක චූටි සයිස් එක. එතකොට මේකෙත් ලොකු සයිස් වල. ඒ කියන්නේ මේක ලොකු මල එන එක වැරයිටි එකක් තියෙනවා. එතකොට මේක චූටි මල එන එක වැරයිටි එකක්. එතකොට දැන් මේවට කියන නම තමයි සයික්ලමන් කියලා කියන්නේ. මම ලංකාවේ දැකලා නැහැ. මම දන්නේ ලංකාවේ තියෙනවද කියලා. සයික්ලමන් කියලා කියන්නේ. එතකොට මේක වින්ටර් ලවින් ඒ කියන්නේ කූල් වෙදර් එකක්, කූල් ක්ලයිමේට් එකකට ආස කරන ප්ලාන්ට් එකක්. ඒ නිසා සාමාන්‍යයෙන් වින්ටර් එකේදී ඔටම් එකේදී මල් පිපෙන ප්ලාන්ට් එකක් විදිහට තමයි මෙයාව සලකන්නේ. එතකොට මම දැක්ක බනින්ස් වල තියෙනවා සාමාන්‍යයෙන් මං හිතන්නේ ටිකක් අඩු ගානකට බනින්ස් එක ගන්න පුළුවන්. නමුත් මම මේ ප්ලාන්ට් එක ගත්තේ කෝල්ස් වලින්. කෝල්ස් එකක එතකොට ෆ්ලවර් සෙක්ෂන් එක තියෙනවා. ෆ්ලවර් සෙක්ෂන් එකේ මල් බොකේස් අතර සමහරක් වෙලාවට තියෙනවානේ පොට්ස් වල දාලා එහෙම ගෙනියන්න කැමති කෙනෙකුට ගෙනියන්න. මෙන්න මේ වගේ ඒවා හදලා තිබුණා. එතකොට මේක මේ පෝච්චියත් එක්ක නිසා වෙන්නේ නැති. එතකොට ඩොලර් 18ක් වුණා මට. සාමාන්‍ය ඩොලර් 18ක් ලංකාවේ සල්ලි වලින් රුපියල් 4000කට කිට්ටු වගේ මුදලක්. මේක හරිම ලස්සනයි. දැන් ගෙනල්ලා සතියකටත් වඩා වැඩි. එතකොට මල් ටික තාම ලස්සනට තියෙනවා. ටිකක් වැඩි කාලයක් තියෙන මල්. මේ තියෙන්නේ ඒවෙන් අලුතින් එන පොහොට්ටු. මම අහලා තියෙනවා මේකේ මේ පොහොට්ටු පරාගණය වුණාට පස්සේ සාමාන්‍යයෙන් අපේ එළියේ තියලා මීමැස්සෝ ඒ වගේ කෘමි සතුන්ගෙන් පරාගණය වුණාට පස්සේ මේවෙන් අර අපිට සීඩ්ස් ගන්නත් පුළුවන්. සීඩ්ස් වලින් ආපහු අපිට පැල හදා ගන්නත් පුළුවන්. ඒ හැරුණම දැන් මේකේ මේ යට තියෙනවා කියලා කියන්නේ අලයක්. එතකොට මේක කෑලි කපලා අපිට ඕන නම් මේක ගලවලා පඳුරු බෝ කරගන්න පුළුවන් කියලා කියනවා. අනිත් එක තමයි සාමාන්‍යයෙන් වින්ටර් එක මං හිතන්නේ ඉවර වෙද්දී මේවා නිකන් ඩෝමන්ට් පීරියඩ් එකකට යනවා. එතකොට කොළ නිකන් මැරිලා වගේ ගිහිල්ලා ඒ තිබුණත් ආයි එයාට සුදුසු කාලේ එනකොට ඒ කියන්නේ ඒක මැරිලා වගේ තිබුණට ආයි එයාට ගැලපෙන සීසන් එකේදී ආයි දළු දාගෙන කොළ ඇවිල්ලා මල් වෙනවා කියලා කියන්නේ. නිසා මේක අර සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් අපිට තියාගන්න පුළුවන් පැලයක්. හරිම ලස්සනයි. මල් ටික එහෙම හරිම ලස්සනයි. ලස්සන පින්ක් කලර් එකක්. පින්ක් වලත් එක එක ෂේඩ්ස් තිබ්බා එතන. ඉතින් ෆ්ලවර් බොකේ එකක් ගන්න ගියේ. එතකොට සාමාන්‍යයෙන් ඩොලර් 20ක් විතර දීලා ෆ්ලවර් බොකේ එකක් ගන්නට වඩා මට හිතුණා මේක ගන්න එක. දැන් සතියකටත් එහා තාම මල් තියෙනවා. තාම පිපෙන්නත් මල් තියෙනවා. අනිත් එක තමයි අපිට එළිය තියන්න ඕන නැහැ. තියනත් බෑ. මං හිතන්නේ ඩිරෙක්ට් සන්ලයිට් එක එච්චර හොඳ නැහැ. සාමාන්‍යයෙන් කියන්නේ ඉර එළිය වැටෙන ග්ලාස් එකක් ඉට්ටු හරි ඒ වගේ කූල් ඒරියා එකක තියන්න කියලා කියන්නේ. ඉතින් ඕස්ට්‍රේලියාවේ ඉන්න කට්ටිය නම් දැන් මේව ගන්නවත් ඇති. බනින්ස් වල කෝල්ස් වල මම දැක හැමතැනම මේවා ගන්න තියෙන එක ගණන් වලට. සාමාන්‍යයෙන් පොට් එකත් එක්ක ගන්නකොට තමයි එච්චර ගාණක් යන්නේ. නැත්නම් ඩොලර් 18ක් වෙන්න පැල මන් දැක්ක ඩොලර් 18ට අඩුවට පැල තිබුණා. එක සයිස් වල පැල ඉතින් එක ගණන්. මේකේ කලර්ස් ටිකක් එකතු කරගන්න ආසයි බලමු ඉස්සරහට. ඒ චූටි අප්ඩේට් එකක්.